අත්හැරීමත් ප්‍රේමයක් 17 කොටස. මායාවක් වගේ ඔය ඇස් ළඟදී හිත උමුතුයි අනුරාධ. ඔයා අයිති කරගත් උම්මා එක්කත් ඉරිසියයි අනුරාධ. මහා මෙරක් වගේ ආදරේ හිතුණත් අනුරාධ. ආදරය කරන්නේ කොහොමද? අපි අපිට අහිති නැහැ නේද රත්තරන් අනුරාධ. ආසයි තුරුලේ ඔය උණුහුම විඳගන්න අනුරාධ. ඒත් එයාලා පව් නේද අනුරාධ. අපි නමින් ගැහෙන ඒ හදවත් වෙනුවෙන් අනුරාධ. අපි අපේ නොවී අපේම වෙලා ඉමු අනුරාධ. අත්හැරීමත් ප්‍රේමයක් 17 කොටස. ඔයා ආවද මගේ රත්තරන් අප්පච්චි, මගේ ජීවිතේ ලස්සනම දවස ඔයා ආවද අප්පච්චි මාව බලන්න. අද පොඩ්ඩිගේ ජීවිතේ ලස්සනම වටිනාම දවස. ඇය ලොකු ළමෙක් වෙලා. ලොක්කි වැඩිවියට ආවේ අඩු වයසේදී. ඊට පස්සේ පොඩ්ඩි ගැන උමාගේ මගේ හුඟක් හීන තිබුණා. ඒත් උමා මේ මොහොත මට කිව්වේ නැහැ. අක්කා දන්නවා මම මගේ දරුවන්ට පණ ඇරලා ආදරෙයි කියලා. උමාගේ වැරදි වැටහීම නිසා දුක් විඳින්නේ දරුවෝ. ගැහැණියක් මිනිහෙක් එක්ක කතා කළ පමණින් නින්දා අපහාස කරන ජරා සමාජයක අපි ඉන්නේ. උමාට තව ටිකක් හිතන්න තිබුණා. මගේ පොඩ්ඩි පුංචි සුරංගනාවියක් වගේ. උදේ පාන්දරම නාවලා තිබුණු චූටික්කි ලස්සන රෝස පාට සේද ගවුමක් ඇඳගෙන සුරංගනාවියක් වගේ පාවෙලා ඇවිත් මාව බදාගත්තා. රෝස මලක් ගහලා තිබුණු කොණ්ඩේ දකිද්දි මට දැනුනේ ලොකු දුකක්. හොස්ටල් එකේදී තනියම පීර ගන්න බැරි නිසා උමා චූටික්කිගේ කොණ්ඩේ කපලා දාලා තිබුණා. චූටික්කිගේ මේ ලස්සන දවස ගැන මායි උමයි මොනතරම් සිහින දැක්කද. ඒත් ඒ හීන රත්තරන් මතක හීනයක් වෙලා ඉවරයි. අනේ අපි වෙන් වෙලා රත්තරන් දරු පැටව් දෙන්නට අද අම්මගේ උණුහුමත් තාත්තගේ උණුහුමත් එකවර විඳින්න බැරි තරමටම එයාලා පව්කාරයෝ වෙලා. උමා චූටික්කිගේ කොණ්ඩේ කපපු එකට නම් මට සෑහෙන්න දුකයි. චූටික්කි හරිම ආසාවෙන් හිටියේ කොණ්ඩේ වවන්න. මට මතකයි සමින්දි එක දවසක් අපේ ගෙදර ආපු දවසක චූටික්කි ආසාවෙන් ඒ කොණ්ඩේ අතගගා හිටපු හැටි. අප්පච්චි මට සමින්දි ආන්ටි වගේ ලස්සන දිග කොණ්ඩයක් වවන්න ඕනි. හොඳ පුතා අපි වවමු. හැමදාම කොණ්ඩේ තෙල් ගාලා පීරන්න ඕනි. අනිත් එක පුතේ කොණ්ඩේ යට ඉඳන් උඩට පීරන්න ඕනි. එතකොට කොණ්ඩේ ගැට අවුල් කොණ්ඩේ කැඩෙන්නේ නැතුව අපිට හීන් සැරේ පීර ගන්න පුළුවන්. කොණ්ඩයක් වවා ගන්න ආස කෙනෙකුට එකම බෙහෙත තමයි පුතේ කොණ්ඩේ යට සිට උඩට පීරීම. සමින්දි පොඩ්ඩි උකුලට අරන් කියලා දෙනවා. ලේසියෙන් කෙනෙක් එක්ක කතා කරන්නේ නැති පොඩ්ඩි සමින්දි ආවොත් එයා අස්සෙමයි. සමින්දිත් පොඩ්ඩිට තිබුණේ පුදුම ආදරයක්. අනේ අනුරාධ මෙයා නම් ඔයාගේ කපාපු පළුව. ඒ විතරක් නෙවෙයි සමින්දි මේ මගේ පණ. මටත් එහෙම කෙනෙක් කියන්න හිටියනම් අනුරාධ. සමින්දි හූල්වනවා. අහගෙන ඉන්න බැහැ ඉතින්. ඒ දවසක් පොඩ්ඩි අහපු ප්‍රශ්නකට මම උඩ ගිහින් බිම වැටුණා. ඇයි අප්පච්චි සමින්දි ආන්ටිට මල්ලි බබෙක් නැත්තේ? එයාලට විතරක් අපිටත් මල්ලි බබෙක් නැහැනේ. ඉතින් අප්පච්චි අපි සමින්දි ආන්ටිත් එක්ක එකතු වෙලා මල්ලි බබෙක් හදමුකෝ. මම උඩ විසික් වෙලා ළඟ හිටපු උමා දිහා බැලුවා. ඒ මුණ කේන්තියෙන් රතු වෙලා. මට දැන් තේරෙනවා අප්පච්චිලට දුවලට ඔක්කොටම ඕනෙලා තියෙන්නේ මොනවද කියලා. අනේ ඇයි උමා ඔයා මේ පොඩි දරුවෝ කියන ඒවට එල්ලෙන්නේ? උමා මොකුත් නොකිය ඔහේ හිටියා. ඒත් එදා රෑ නිදියන්නේ අද්දි උමා මට තුරුල් වෙලා ගොඩාක් කැඬුවා. මට සමා වෙන්න අනුරාධ. මොකක්ද අනේ මේ විකාරේ කියන්නකෝ. මම මේ මූණ දොහොතට අරන් කඳුල දිවකින් පිස දැම්මා. ආයෙම උමා පපුවට තුරුල් කරගත්තා. මට ඔයාට ආසාවට පුතෙක් දෙන්න බැරි වුණා අනුරාධ. මට මොකටද පුතාලා? ඔය රත්තරන් කැට වගේ රෝස මල් දෙකක් ඉන්නේ මැනික. මම උමාව තුරුල් කරන් සැනසුවේ සැබෑම ආදරයකින්. ඇත්තටම අපි දෙන්නම එකමතිකව තීරණය කළා ළමයි දෙන්නාගෙන් ළමයි හදන එක නැවැත්තුවේ. ඒකට උමාට තනියම දොස් කියලා වැඩක් නැහැ. ඒත් ටික දවසක් යද්දි උමා නපුරු වුණා.
සමින්දි වගේ කොණ්ඩේ හදන සමින්දි වගේ අඳින පළඳින පොඩ්ඩිව ඇයට පේන්න බැරි වුණා. සමහර වෙලාවට සමින්දි පොඩ්ඩිට ෆෝන් එකෙන් කතා කළා. පොඩ්ඩි ඉතින් හරිම ආසයි සමින්දි එක්ක කියවා ඉන්න. ඒත් ඒකට උමාට මේ තරම් තරහ යයි කියලා කවදාවත් මට හිතුනේ නෑ. මම කියන්නද? තාත්තයි දුවයි දෙන්නම ගිහින් අතර වෙනවද ඔය මහ ලොකු සමින්දි ආන්ටි ගෙදර. යමුද දූ එක්ක පයින්. උමා ගස්සගෙන යද්දි මමයි පොඩි පහක් දාලා බඩ පැලෙන්න hina වුණා. උමා තරහෙන් පාඩම් කියලා දෙනකොට පොඩ්ඩිගේ කොණ්ඩෙන් අදින්න ගත්තේ ඊට පස්සේ. අප්පච්චි අම්මා දැන් නපුරුයි. චක්කරේ වැරදුවා කියලා මගේ කොණ්ඩෙන් ඇදලා හොඳටම ගැහුවා. පොඩ්ඩි කිව්වේ අඬ. කොහොම හරි සමින්දිගේ කොණ්ඩේ දැකලා ආශා වෙලා කොණ්ඩේ වවන්න ගත්ත නිසාම පොඩ්ඩිට කොණ්ඩේ අහිමි වෙලා ගියා. පව් මගේ පොඩියකි. අද වගේ දවසක කොණ්ඩේ තිබුණා නම් කොච්චර ලස්සනයිද මගේ රෝස මල. මම පොඩ්ඩි වෙනුවෙන් තනියම හදපු රත්තරන් මාලේ පෙන්ඩන්ට් එකයි පොඩ්ඩිගේ බෙල්ලට දාලා පොඩ්ඩි වඩාගෙන ඉඹ ගත්තා. අප්පච්චි අමුගෙට අපොයි බෑ පුතේ. මට ඕවා දැන් අයිති නැහැ පුතේ මම යන්නම්. අප්පච්චි ආවේ නැත්තම් මම අද කාමරේට වෙලා ලොක් කරගෙන ඉන්නවා. කායෙක්වත් කතා කරන්නේ නැහැ. පොඩි රූපෙන් මම වගේ වුණාට ගතිගුණ උමා වගේමයි. කිව්වොත් කිව්වා. දරුවගේ ජීවිතේ ලස්සනම දවස මට විනාශ කරන්න බෑ. මම පොඩි වඩාගෙනම ගෙට ඇතුළු වුණා. අප්පච්චි ලොකු දෝණි ඇවිත් බෙල්ල එල්ලුණා. මගේ කෙල්ල දෙන්න දැන් ලොකුයි. ජීවිතේ වගකීම් මට මීට වැඩිය රකින්න තිබුණා. ඒත් මම මගේ ජීවිතේ හැඟීම් එක්ක ඕනවට වඩා සෙල්ලම් කරා. අද ඒකෙන් දුකේ වැටුනේ මගේ දරුවෝ දෙන්න පමණයි. උමා නම් මාව දැක්ක ගමන් ගස්සාගෙන ගියා. අප්පච්චිත් එළියට බැස්සා. අම්මා මාව දැකලා දුවගෙන ආවේ අඬාගෙන. අනේ මගේ රත්තරන් උඹගේ ඇඟේ හැටි පුතේ හරියකට කෑමක් නැද්ද පුතේ ඔයාට? කන එක නම් කනවා අම්මා. ඒත් ඇඟට අල්ලන්නේ නැහැ. මගේ ඇස් බොඳ වෙන්නේ නැති. මම දරුවෝ දෙන්න එක්ක දරුවන්ගේ කාමරයට ගියා. දැන් දරුවෝ උමා එක්ක උඩ ඉන්නේ. දරුවන්ගේ කාමරේ පාළු වෙලා. මම හුඟ කාලයකට පස්සේ මම ඉස්සර නිදියගත්ත ඇඳේ ඇලවුණා. කොහේ ඉන්නද ඉතින් මේ කෙල්ලෝ දෙන්න එක්ක. දෙපැත්තෙන් ඇවිත් කියවනවා ඉවරයක් නැහැ. අනේ දෙවියනේ මගේ රත්තරන් පැටව. ඔයාලා නැතුව මම කොහොමද ඉන්නේ? මේ අසීතෙන් පුළුවන් තරම් කැවිලි જાති එක්ක අම්මා තේ අරන් ඇවිත්. මම හදපු වැලි තලප කන්න පුතා ආසනේ කන්නකෝ. උදේ පාන්දරම පැන්රහ කෑමට ප්‍රියක් නැතත් අම්මගේ බල කිරිල්ලට මම වැලි තලප කෑල්ල අතට ගත්තා. අනේ මල්ලි මේ පැටව දෙන්න ගැන හිතලාවත් ඇයි උඹලා එකතු වෙන්න කතා කරගන්නේ නැත්තේ? උමාට මාව එපා හින්දානේ අක්කේ ඩිවෝස් කළේ. මට බලෙන් එයා පස්සෙන් යන්න බෑ. එයා දැනගන්න ඕනේ ළමයි වෙනුවෙන් හැමදේම ඉවසන්න. මොකද මම වරදක් කරලා නැහැ. පොඩිගේ බිග් ගර්ල් පාටි එක උමා ලොකුවට සංවිධානය කරලා තිබුණේ නැහැ. දෙපැත්තටම නෑදෑයන්ට විතරයි කියලා තිබුණේ. දවල් වෙද්දි ටික කට්ටිය වැඩි වුණා. මට එනේ අයන්ගේ මූණ බලන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මම කාමරේටම වෙලා හැංගිලා වගේ ඉඳියා. ආපු ටික දෙනාට උනත් උමා හොඳට සංග්‍රහය සූදානම් කරලා තිබුණා. අනේ ඉතින් ඔක්කොම මේ දැරිවිගේ මහන්සි එන්නේ. මොකද තාත්තෙක් හිටියාය. අනේද කියන්නේ. ඉතින් අනුරාධර මගුල් විශ්ේ ගහලානේ දරුවෝ ලොකු වෙද්දි. ඔය දැන් ඒ ගෑණි තියාගෙනලුවනේ ඉන්නේ. ඒ මගේම ලොකු අම්මයි පුංචි අම්මයි දෙයියනේ මේ දෙන්න තරම් 4 පොයට සිල් ගන්න දෙන්නේ මේ ආලගම් හත්තක නැහැ. මම කාමරේ කියලා නොදැන ඔය කයිවාරුව. අප්පච්චි දානෙට සීලෙට මුල් තැන දෙන්නේ. ගම කොට වඤ්ඤයි ගිනි ගෙඩි දෙන්නයි. කෙල්ලෝ දෙන්න කාමරේ නටනවා. මටත් hina ඉතින්. අනේ මේ කෝලම් නොබල මම කොහොම ඉන්නද? මුන් දෙන්නට මලේ මල මට කවුරු හරි බැන්නොත්. අප්පච්චි හොඳ වැඩක් කරනවා. අපි යමු ඉස්සරහට. මේ දෙන්නාගේ වදේ ඉවසන්න බැහැ. මාව ඇදගෙනම සාලෙට ගියා. අර දෙන්නාගේ මූණ කරත්තට හුණු කජුල් එල්ල වගේ. ලොකු අම්මා සිල් ගන්න හැම ගියේ නැද්ද මේ පොයට? මම හදි දෙන්නගෙම මූණ කළු වුණා. එයාලා දෙන්න ඇඬලා හැතුනේ කෑමටවත් නොඉඳ. අනේ ලොකු අම්මා කෑම කාලා යන්න. අනේ බැහැ ලොකු දුවේ මගුල් ගෙදර ආවට අපි බෙහෙත් බීලා ඉන්නේ. ඔය සැර තෙල් ජාති කන්න හොඳ නැහැ.
ආවට වැඩිය හයියෙන් දෙන්න යද්දි මම අත් දෙක උස්සද්දි කෙල්ලෝ දෙන්න දෙපැත්තෙන් ඉඳන් මගේ අත් දෙකට පහක් දැම්මා. ඊට පස්සේ අපි තුන්දෙනා එකට බදාගෙන ඇති තරම් hina වුණා. උමා ඈත ඉඳන් අපි දිහා බලන් හිටියා. මේ මුහුණෙත් පොඩි හිනාවක් තිබුණා. ඒත් මගේ හිනාව නැත්තටම නැති වෙලා ගියේ උමා දකිද්දි. ඔයත් මෙතනට ඇවිල්ලා අපිට තුරුණු වුණා නම් උමා මට හීල්ුණා. උමා ගොඩක් වෙනස් වෙලා, කළු වෙලා, කෙට්ටු වෙලා, ඇස් යට ගිලිලා තනියම ලොකු ජීවන සටනක් දෙනවා. උමාට ඒක දරන්න බෑ තනියම. ඒත් අහංකාරකම මහා මුදල්කමටත් වඩා ලොකුයිනේ. ඒකයි මේ සැරම මට ආයෙත් ලොකු හුස්මක් වැටුනේ ඉබේටම. අනුරාධ අද වගේ දවසක ආව එක නම් හොඳයි. පවුලේ සමාජිකයන්ගෙන් සහෝදරයෙක්ගේ දරුවෙකුට වැඩියෙන්ම ආදරය කරන්නේ නැන්දා. තාත්තගේ නංගි. මම ඒක අද ගොඩක් තැන්වලදී අත්දකලා තියෙනවා. අපේ පවුලේත් නැන්දා තමයි මට ගොඩාක් ආදරේ. මාව දිවි හිමියෙන් අදහන නැන්ද හැමදාම කිව්වේ උමා කලබල වුණා ගොඩක් වැඩි කියලා. පුතේ දැම්මත් ඉක්මනට එකතැන් වුණා නම් නේද හොඳ? මම උමාටත් කියන්නම්. මමත් ඉතින් ආසයි ආයෙම ගෙදරට වෙලා එන්න. ඒත් ඉතින් උමා කැමති නැහැනේ. මට හිස්මක් හෙළුනේ ඉබේටමයි. කාලෙකට පස්සේ දරුවෝ දෙන්න එක මම බඩ පිරෙන්නම දවල් කෑම කෑවා. දෙන්නටම ඉතින් මාරුවෙන් මාරුවට කවන්න ඕනේ. මෙච්චර කල් නොලැබුණු ආදරේ පැටව දෙන්න එක විදිහට හොයනවා. මමද නිදියන්නේ අප්පච්චි එක්ක. අනේ මමත් අද නම් මුන් දෙන්නගෙන් ගැලවීමක් නැහැ. ඒත් අප්පච්චිවත් උමාවත් කෑම මේසට ආවේ නැහැ. මම කොහොමද තවත් මේ ගෙදර ඉන්නේ? අනිත් එක තමයි හිත ගැස්සිලා ගියේ සමින්දි මතක් වෙලා. මම ආවත් ඒකට කෙල්ලට කෝල් එකක්වත් දුන්නේ නැහැ. ලේඩ පැත්තක තියලා දැන් කඳුළු පෙර ඇති. ඒත් සමින්දිගේ යාළුවෝ ටික බලන්න එන්න ඇති. මොකද සමින්දි රෝහල් ගත කරපු දවසේ ඉඳන්ම සමින්දි වැඩ කරපු ෆැක්ටරියේ යාළුවෝ වැලනොකඩි සමින්දිව බලන්න ආවා. ඇත්තට මේ දවස්වල දැන් වගේ රෝහලේ ලෙඩුම් බලන්න නීති තිබුණේ නැහැ. ඕනි තරම් යන්න පුළුවන්. සමින්දි බලන්න දවස ගානෙම යාළුවෝ රොත්තක්ම ආවා. හොස්පිටල් එකට පාලනය කරන්න බැරි තරමටම සෙනග. කන්න බොන හැම දෙයකටම මට කිසිම වියදමක් ගියේ නැහැ. යාළුවා හැම දෙයක්ම ගෙනත් දුන්නා. සමින්දි ඒ තරමටම ගුණවත් කෙල්ලෙක්. ඒ නිසාම ඔය තරම් ලොකු දෙයක් වෙලත් එයා බේරෙන්න හේතුව. තාම වැඩි දවසක් නැහැ. සමින්දි සනීප වෙන්න. එදාට චතිරික හොයාගෙන ඇවිත් මම සමින්දිව බාර දෙනවා. එතකොට මම තනි වේවි කමක් නැහැ. මට දැන් තනිකම හුරුයි. මට මගේ පැටව් දෙන්න ආදරෙයිනේ. මට ඒ ඇති. නෑයෝ කට්ටියක් එක දරුවෝ දෙන්නා කතා කර ඉද්දි මම ඇවිත් කාමරේට ඇඳේ ඇලවුණා. ඇඳේ ඇලවෙලා ඇස් පියෙව්වා. ඒත් ටිකකින් මට දැනෙන කාමරේට කවුදෝ එනවා වගේ. ඇස් පියාගෙන අඳුරු ආගාදයකදී වුණත් හුරු පුරුදු ඒ සුවඳ. උමා ඉද්ද ගැහුවා වගේ ඇඳ මත ඉඳගත්තු මගේ දිහාම බලාගෙන ඉන්න උමා දකිද්දි උමාට ආදරේ කිව්ව පළවෙනි දවසේ වගේම මගේ හිත ගැස්සෙනවා වගේ මට දැනුණා. තව කොටසක් ඉදිරියට. මේ වගේ ලස්සන කතා තවත් බලන්න මගේ channel එක subscribe කරලා bell icon එක click කරගෙනම යන්න. ආදරේ වස්තුලාට හැමදාම ආදරණීයම යුතුයකම like එකක් දාලා ලස්සන comment එකක් දාලා ඉට්ටු කරගෙනම යන්න. මගේ යාළුවන්ට සුබම සුබ දවසක් වේවා.